හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න මම අදත් අරන් ආවා හැමෝම කන්න කැමති ආසම රොටි රෙසිපි එකක්. පොඩි බඩගින්නකට ඉක්මනින් හදාගන්න පුළුවන් රෙසිපි එකක් තමයි මේ. ඔයාලත් මේ විදියට හදලා බලන්නකෝ. ඇත්තටම ගොඩක්ම රසයි. මුලින්ම අපිට පාන් පිටි අවශ්‍ය වෙනවා. මම මෙතනදී පාන් පිටි අඬු කෝප්ප 3ක් තමයි අරගන්නේ. ගොඩක් හදාගන්න ඕනි නම් පාන් පිටි ප්‍රමාණය වැඩි කරගන්න. ඊට පස්සේ මම පොල් බෑයක පොල් එකතු කරගන්නවා. පොඩි ලුණු ගෙඩියක් කරපිංච චූටියට කපාගෙන ඒකට එකතු කරගන්නවා. රස අනුව ලුණු එකතු කරගන්නවා. මේ ටික හොඳට කලවම් කරලා හොඳට අනා ගන්න ඕනේ. වතුර ටික ටික දාගෙන තමයි හොඳින් අනා ගන්න ඕනේ. නැත්තම් අපේ පිටියකට වතුර වැඩි වෙන්න පුළුවන්. පිටි ටික හොඳට ගුලියක් වෙන විදිහට අනා ගන්න ඕනේ. හොඳට නීඩ්ඩුනහම තමයි මේ රොටිය ගොඩක්ම රස. විනාඩි 2-3ක් හොඳට නීඩ් කරගන්න. දැන් මේ පිටියකට තෙල් ටිකක් එකතු කරගෙන හොඳින් අනා ගන්න ඕනේ. තෙල් ටික හැමතැනටම යන විදිහට හොඳින් නීට් කරගන්න ඕනේ. මට පිටි අඬු කෝප්ප 3ෙන් රොටි ඉගුලි 5ක් හදාගන්න පුළුවන් වුණා. මේ රොටි ඉගුලි ටික පැය භාගයක් වහලා තියන්න ඕනේ පොඩ්ඩක් පිපෙන්න. මම පැය භාගයක් වහලා තියන්නේ හොඳට රොටිය සොෆ්ට් වෙන්න. ඇත්තටම එතකොට රොටිය මාරම රසක් එන්නේ. ඇත්තටම පිටිගුලි පිපෙන්න තියලා ගත්තාම මාර සොෆ්ට් ගතියක් තියෙන්නේ. තුනී කරන්නත් හරි ලේසියි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම පිටිගුලි තුනී කරලා ගත්තේ. පිපෙන්න තියලා ගත්තාම මේ පිටිගුලි වල මාරම සුවඳක් තියෙන්නේ. මේ වෙලාවේ මගේ රොටි තැටියේ රස්නෙන් තියෙන හන්ද මම අර තුනී කරපු රොටි තැටියට දාගන්නවා. මේ විදිහට දෙපැත්ත පෙරලා තමයි මම රොටිය පුච්චගන්නේ. රොටියට ලුණු කරපිංච එකතු කරපු හන්ද රොටිය පිච්චෙනකොට මේ වෙලාවේ හොඳ සුවඳක් එනවා. ඉතින් මං මෙන්න මේ විදිහට තමයි රොටි ඔක්කොම ටික පුච්චගත්තේ. ඇත්තටම හොඳ රසයක් වගේම හොඳ සුවඳකුත් තියෙනවා. ඔයාලත් හදලා බලන්න. හරිම රසයි. ඉතින් මේ වගේ ලේසි රෙසිපි වලින් ආයෙත් අපි හමු වෙමු. මගේ channel එකත් subscribe කරන්න.